අයබෝන් මම හිතුවා මේ පික්මියුබ් ඇතුළේ තියෙන ප්‍රශ්න තේ පොඩ්ඩක් මේ ගැන කතා කරන්න කියලා බලමු මොකද පික්මියුබ් පැත්තෙන් කියන්නේ මොකද ත්‍රිවිල් සහෝදරු පැත්තෙන් කියන්නේ මේක මේ පාරිභෝගිකව අපිට කොහොමද බලපාන්නේ කියලා. ඉතින් ඇත්තටම මේකේ මූලිකම දේ මොකද්ද? අපිට ඇප් එකක් කරා අපිට දැනගන්න පුළුවන් අපිට කොච්චර මුදලක් මුලින්ම යනවද කියලා. එතකොට මේකේ ආර්ථික විද්‍යාව පැත්තෙන් වෙන පළවෙනි දේ තමයි ප්‍රයිස් සිග්නල් එක. මුදල් සංඥා. එතකොට මුදල් සංඥා මනුව තමයි හැමදේම වැඩ කරන්නේ ඇත්තටම. අපිට දෙයක් ලාභයි නම් අපි ගොඩක් වෙලාවට නැඹුරු වෙන්නේ ලාභ දෙයටනේ. හැබැයි ඒ වගේම අපි ක්වොලිටි එකත් බලනවා. සම් කෙනෙක් නමුත් ක්වොලිටියයි ලාභය දෙකම තියෙන දෙයටනේ අපි පාරිභෝගික වැඩිම මේ යන්නේ නේද? ඉතින් එහෙම බැලුවම මොකද්ද මේ ඇප් එකේ තියෙන්නේ? අපිට කැමති තැනකට මේක ගෙන්න ගන්න පුළුවන්. කස්ටමර් ඉන්න තැනට රයිඩ් එක එනවා. හරිද? ඒ වගේම ඕන තැනකදී අපිට මේක ගන්න පුළුවන්. අපිට කොහෙවත් හොය යන්න ඕනේ නැහැ. එතකොට ඒක ලොකු දෙයක්. එතකොට අපිට ගමනාන්තයට යන වියදම ගමනට කලින් දැනගන්න පුළුවන්. නමුත් අපිට දැන් 3 wheel එකක් පාක් එකකින් 3 wheel එකට ගියොත් පාක් එකට යන්න ඕන වාගෙන. අපි කට්ටක් කාලා විදගෙන යන්න ඕන. එතකොට අපිට ගොඩක් වෙලාවට එක එකනා එක එක ගණන් කියනවා. ඉතින් අපි දන්නා දුන්න කෙනෙක් නම් යම්කිසි මුදලකට යනවා. ඒ නැත්තම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් යනවා. ඉතින් මේ දෙපැත්තම ගත්තාම මිනිසුන්ට ලේසි මේක. එතකොට ඇත්තටම මේ ආර්ථික විද්‍යාවේ ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි මොකද්ද මේ ඉල්ලුම හා සැපයීම මතනේ තීරණය වෙන්නේ. ඉතින් මිනිස්සු කොච්චර ඉල්ලනවද මතනේ. කාටවත් කියන්න බෑනේ මේ අන්තික මේක ෆ්‍රී මාකට් එකක්. මේක මේ නිදහස් වෙළඳ යුද්ධයක්. මේක මේ විලඳ තරගයක් නිදහස්. එතකොට මේ වෙළඳ තරගෙදි නිදහස්. අපිට මේ තීරණය කරන්න පුළුවන් වෙන්න ඕන පාරිභෝගික විදිහට අපි මොකද්ද ගන්න කියන එක. කාටවත් බලපෑම් කරන්න බෑ. අපි මොකද්ද කරන්න යන තීරණයට. එතකොට මිනිස්සු වශයෙන් අපි තීරණය කරනවා නම් 3 wheel එක යද්දී පාක් එකකින් යනවාද ඇප් එක කියන්නේ ඒක අපේ අවශ්‍යතාවය. කාටවත් කියන්න බෑ. ඒක මේ වෙනස් කරන්න ඔයගොල්ලෝ යන්න එපා ඒකෙන්. ඒක දෙන්නේ නැහැ. ඒතකොට ඒක වැරදි. එතන නිදහස් මේ වෙනදාමක් එතන නැහැ. this is not a free market. හරිද? එතකොට හරිද? මේක මේ free market එකක්. ඉතින් free market එක නිසා අපිට පුළුවන් වෙන්න ඕන අපි කැමති දෙයකට යන්න. ඉතින් ඒ වගේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. ආරක්ෂාව අපි ගින් තැනට කන්වීනියන්ට් කියන්නේ පහසුයි. ඒ හැමදේම බැලුවම ඇප් එකක් ගොඩාක් වාසි. දැන් 3 මේ එතකොට එයාලා අය කරන මුදලත් යම් අර 3 සහෝදරයා කරන මේ ප්‍රමාණයට වඩා ගොඩාක් අවමයි. එතකොට නීති ඇතිම මිනිස්සු එකට යනවා. ඒත් මිනිස්සුන්ට බැලලා වැඩක් නැහැ. එතකොට අපි බැලුවොත් මේ 3 සහෝදර පැත්තේ ඒගොල්ලෝ එකම පාක් එකක පැය ගාණක් ඉන්නවා. ඉතින් සතින් එයාලා පොඩි සීමිත ප්‍රමාණයක් තමයි මේ සීමිත ගමක ඉන්න මිනිස්සු කොටස තමයි එතන එන්නේ හයර යන්න. ඉතින් එතකොට ඒගොල්ලෝ සමහරට ඒගොල්ලෝ මේ ගාණ කියන එකේ වැරද්දක් නැති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අපි හිතමු කොළඹ ඉඳන් නුගේගොට්ට මේ දේවල් ඉඳන් නුගේගොට්ට යනවනම් ඒ දේවල් ඉඳන් නුගේගොට්ට කියලා සමහරට එයා අනිත් පැත්තට නිකන් එන්නත් ඉඩ තියෙනවා. සමහරට කෙනෙක් දාගෙන ඉන්නත් ඉඩ තියෙනවා. දාගෙන આવොත් වාසින් නිකන් ගියොත් ආය આવොත් එහෙම පාඩුයි තියෙයි. එතකොට හයර් එක කියනකොට ඒගොල්ලෝ ඒ ගානක් දෙකම බැලන්ස් කරලා කියනවා වෙන්න පුළුවන්. එතකොට නමුත් end of the day අන්තිමට ගත්තම පාරිභෝගිකයට ඒක පොඩ්ඩක් ගාන වැඩිනේ. එතකොට පාරිභෝගිකයෙක් සිලෙක්ට් කරන්නේ නැහැ. ඉතින් අනිත් එක තමයි කෑෂ් කාඩ් කියන එක. දැන් ලෝකේ ඇත්තටම යුරෝපේ ගත්තොත් එහෙම කෑෂ් කියන එක නැති වෙලාම ගිහිලා තියෙන මිනිස්සු තනිකර මේ ඔක්කොම කාඩ් ගන්න දුන්න තියෙන ATM වත් දැන් වැඩ කරන්නේ නැත් අත්තරපත් වෙලා තියෙන ATM වලම සල්ලි ගන්න නැහැ මිනිස්සු. යුරෝපේ වගේ. ඉතින් දැන් ලංකාවත් නොබෝ දිනකින් ඔය වගේ තත්ත්වයකට එනවා. එතකොට සල්ලි අල්ලන එක නැති වෙනවා. ඉතින් එහෙම බැලුවම ඔය සල්ලි අතට ගන්නවා කියන අර ත්‍රිවිල් සහෝදරු හිතාගෙන එකත් අපරාධ. ඔයාලගේ රැකියාවට මේ ඇත්තම තර්ජනයක් ලෝකේ මේ අපි බැලුවොත් මේකේ ඉතිහාසය පොඩ්ඩක් අරගෙන ලෝකේ හැමදාම වෙනස් වීම සිද්ධ වුණා. එතකොට ඒ වෙනස් වීමට අපි අනුවර්තනය වෙන්න බැරි වෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම ඒකට කරන්න දෙයක් නෑ. අපිට බෑ මේ ඒක විරුද්ධව යන්න. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත විද්‍යාවේදී පොඩි කාලේ විද්‍යාව ඉගෙන ගත්තානේ. මොනවා හරි වෙනස් වීම වලට අනුවර්තනය වෙන්න බැරි ජීවීන් මොකද වෙන්නේ? මන්ද වෙලා යනවා. ඒකයි වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. දැන් අපි ගත්තොත් ඉතිහාසයට මේ දැන්ට මේ ප්‍රවාහණය පටන් අරන් අවුරුදු ප්‍රවාහන පාසක මේ කියන්නේ මුලින්ම මෙසොපොතේමියාව ඔය වටේ උකයා යාගත්ත තැනක තමයි මේ වීල් එක හොයාගත්තේ මේ අද රෝදේ හොයාගත්තට පස්සේ කරත් ඇති වුණා, ගොන් කරත් ඇති වුණා, අශ්ව කරත් ඇති වුණා, කියන්නේ චැරියට්ස් වගේ. ඉතින් අවුරුදු ක්‍රිස්තු පූර්ව 3000 ගණන් වගේ තමයි ඔය මේ ප්‍රවාහන මාධ්‍ය හරක් ගොන්නු ගේ කරත් අශ්ව කරත් ඊට පස්සේ ටික දිනු වෙලා පස්සේ තමයි අශ්ව කරත් ආවේ. ඉතින් ගොන් කරත් ඔමම ආවේ. ඉතින් අවුරුදු 5000 ගණනක් විතර මේ එක දිගට මේ 5000ක් කිට්ටු වෙන වගේ ප්‍රමාණයක් මිනිස්සු ගොන් කරත් වල ඒ වල වාහන වල ගියේ. හැබැයි ඊට පස්සේ මේ පළමු මෝටර රථය හඳුනාගන්නට පස්සේ මේ අවුරුදු 20ක් වගේ ඇතුළත සම්පූර්ණම අර ප්‍රවාහන මාදිලි නැති වෙලාම ගියා. ඉතින් ඒකට විරුද්ධ වෙන්න බෑ කාටවත්. ඉතින් බලන්න අවුරුදු 5000ක් තිබ්බ එකක් අවුරුදු 20කින් වගේ නැති වෙලා ගියානේ.
අන්නේම තමයි. හැම රැකියාවක්ම එක එක කාලේ තර්ජනයට ලක් වෙනවා. දැන් කාර්මික විප්ලවයත් එක්ක මොකද උනේ? කාර්මික විප්ලවයත් එක්ක ඉස්සර රෙදිවියපු අය කම්මල්කරු ඒගොල්ලන් තිබ්බ සෑහෙන වැඩ අඩු වෙලා ඒ ගොඩක් ක්ෂේත්‍ර දැන් නැති වෙලා ගිහලා තියෙනවා. මොකද ඒවා කර්මාන්ත ඇති වුණා, ෆැක්ටරිස් ඇති වුණා, ඒවට ගියා. ඉතින් එතකොට ඒ රැකියාවත් එහෙම නැති වුණා. ඉතින් ඕනම දෙයක අපිට කියන්න බෑ මේක මෙහෙම වෙන්න ඕන, මේක මෙහෙම තියෙන්න ඕන කියලා. එහෙම කරන්න බෑ. මේ නිදාස් වෙලඳ මේ තරංගයක් තියෙන්නේ. ඉතින් මිනිසුන්ට කැමති දේක් තෝරගන්න පුළුවන්. ඉතින් එතකොට මම හිතන්නේ මේ ත්‍රිවිධ අපි කියන්න ඕන ඔයාලත් යම්කිසි ප්‍රමාණයකට චේන්ජ් වෙන්න. ඔයාලත් යම්කිසි මොනවා හරි චේන්ජ් එකක් කරගත්තේ නැත්නම් අනේ ඔයාලගේ රැකියාව ඉස්සරහ තර්ජනයට ලක් නැති කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක තමයි ස්වභාවය. මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ දැන් මම මාගේ පර්සනල් එක්ස්පීරියන්ස් මම කාලයක් මේ කාලයක් ගියා තායිලන්තෙට ගියා. තායිලන්තෙ ගිහිල්ලා ඉද්දි මම කෑම ඕඩර් කරේ. එහෙ තියෙනවා Grab කියලා සිස්ටම් එකක්. මම කෑම ඕඩර් කරේ ඔක්කොම ඒකෙන්. කෑම යාළුවෙක් ගියා අතරම ඒ කෑම ඕඩර් කරේ හැම දෙයක්ම ගෙන්න ගත්තේ එහෙට මෙහෙට ගියේ Grab එකෙන්. Grab එක කරා අපිට අග්ගා දාපම අපිට ඕන තැනකට යන්න පුළුවන්. ඉතින් ලංකාවේ තියෙන විදේශිකයෙක් ආවත් ඒගොල්ලන්ට අට්ටක් ගාලා මේ සුව පහසුව ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. ආරක්ෂාව විතාම මොකද මම ඒකෙම කියන්නේ මම එනකොට මම ඇත්තටම රෑ ආවේ. මේ ගොඩක් රෑ වෙලා ආවේ මේ එයාපෝට් එකට. මේ රෑ වෙලෙද්දි මම ඉතින් ටැක්සි එක දාගෙන ආවා මේ Grab එකෙන්. ටැක්සි එක දාගෙන එනකොට ඒ ආපු මිනිහා ටිකක් පොඩ්ඩ අවුල්. ටික ආමුතු පොරක්. ඉතින් නමුත් ඒක මිනිස්සු ඉන්න අපිට ඒක අදාළ නැහැ. නමුත් ඒ මිනිස්සු මගෙන් අහනවා මේ ඊට කලින් කස්ටමර් දාලා ගිහලා කියන පර්ස් එකක් අපි යන්න පොඩ්ඩක් ඒක දීලා එන්න කියලා. ඉතින් මට ඇත්තටම ආරක්ෂාවකින් ගත්තා මම දන්නේ නැහැ නේ. මට කියන්නේ මං කෝ බෑ ඒ මාරියන්නේ. ඔයා මාව එයාපෝට් එකට දාලා ඕන තැනක ඕන එකට ගිහලා දෙන්න. ඒක මට කරන්න දෙන්නේ නැහැ. මාව එයාපෝට් එකට දාලා. ඊට පස්සේ ටග් ගාලා මම මගේ ලින්ක් මේ මගේ රූට් එකේ ලින්ක් එක මගේ යාළුවට ෂෙයා කරා. එයා මාත් එක්ක ආවේ නැහැ. ඉතින් අන්න ඒ වගේ මම ආරක්ෂා ටග් ගාලා අපි යන රූට් එකේ ලින්ක් එකක් අපිට ෂෙයා කරන්න පුළුවන් තව කෙනෙක්ට. එතකොට ඒක මාර අපිට යම්කිසි සෑහෙන අපි පිට රටක ඉන්නව දන්න රටන පට්ට ආරක්ෂාවක් තියෙනවනේ. ඉතින් විදේශී ගේට් එක ගත්තා ටූරිස්ට් කෙනෙක්ටත් ඒ වගේ සෑහෙන ආරක්ෂාවක් තියෙනවා. ඉතින් ඒ හැම පැත්තෙන් ගත්තාම මේකේ තියෙන මේ වාසිය ගොඩක් වැඩි. එතකොට ඉතින් මේ වගේ දෙයක් එක්ක මේ ඕගොල්ලොත් ඒ වෙනසට අනුවර්ත වෙනවා ගියේ නැත්තම් මේ ත්‍රිවිල් කියන මේ පාක් වලින් සිස්ටම් එකත් අපරාධේ ඔයාලගේ ජීවිකාවට ලොකු තර්ජනයක් ඇති වෙනවා. ඔයාලට මේක මේ කොච්චර ඔයගොල්ලෝ දැඟලුවත් මම හිතන්නේ මේක කරන්න පුළුවන් වෙයි කියලා. يعني ඒක තමයි විදිය ලෝකේ. ලෝකෙ වෙනස් වීම සිද්ධ වෙනවා. හැබැයි ඔයාලට ඒකට අනුවර්තන වෙලා එක්ක ඔයගොල්ලෝ මොකක් හරි සිස්ටම් එකක් හදාගන්න මීටර්ස් දාගෙන ආරක්ෂාවට මොකක් හරි හැම දෙයක්ම මේවා කරලා ඔන්න ඔයගොල්ලන්ට ඒකත් එක තරංගයක් දීගෙන යන්න පුළුවන්. නමුත් අපිට කියන්න බෑ කිසිම දෙයකදී ඔයාලා මේක විතරක් කරන්න මේවා අයින් කළා දාන්න. මොකද මේක නිදාස් වෙලඳ මේ තරංගයක් තියෙන්නේ. එහෙම කියන්න බෑ. රජෙක්ටත් එහෙම කරන්න බෑ. ඒක මිනිස්සුන් තමයි තීරණය කරන්නේ අපි මොකද්ද යන්නේ. අපි මොකද්ද පාවිච්චි කරන්න කියලා. ඕනම ව්‍යාපාරිකට එහෙමයි. ඒ කියන්නේ අපිට ඒක වෙනස් කරන්න බෑ. ඉතින් මට ඔන්න ඕක ගැන තමයි කතා කරන්න ඕනේ. මේ ඔයාලත් පුළුවන් තරම් ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ තියෙන අදහස් කියන්න, කුණුහරුප කියන්න එපා. ප්ලීස් මේ හරි එච්චරයි. අපි ගිහින් එනවා.